අනුර කුමාර දිසානායක අපේ ගරු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා බික්කුවට අධිකරණ බලය පිරිනමන කටයුතු කරනවා ඒ කඩිනම් කරනවා කාලයක් තිස්සේ අපේ ගරුතර මහා සංඝරත්නය ඉල්ලීමක් කරා නමුත් ඔවුන් මේ ඉල්ලීම කරන්නේ ඇත්තටම යම් අවබෝධයක් ඇතිවද කියන ගැටලුව අද සමාජයේ හමුවේ සහ අවශේෂ බික්කු සංඝයා අතර කතාබහට ලක් වෙනවා පැහැදිලිවම අපි ප්‍රකාශ කරනවා මේක ව්‍යවස්ථා විරෝධී ඒ වගේම ධර්ම විරෝධී ශාසන විරෝධී තථාගත බුදුරජාණන් වහන්සේට අවමන් කිරීමක් අපහාස කිරීමක් මන්ද බික්කුව පාලනය කරන්න බික්කුව හික්මවන්න බික්කුවගේ නිවන් මාර්ගය විවරණය කරන්න බුදුරජාණන් වහන්සේට යම් අතපසුවීමක් වෙලා තිබෙනවා කියලා කාරණාවක් තමයි මෙතනින් පැන නගින්නේ. බුදුරජාණන් වහන්සේට අමතක වුණු අතපසු වුණු වැරදුණු තැනක් තිබෙනවා. එය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ වර්තමාන සමයේ පූර්ණය කළා කියලා අදහසකුත් මෙතන මතුවෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් කියනවා 9 වෙනි වගන්තියේ අපි මීට කලිනුත් මේ බව ප්‍රකාශ කරලා තිබෙනවා. තථාගත සම්බුද්ධ විනය ධර්මය ශාසනය සුරක්ෂිත කරලා පෝෂණය කරනවා කියලා. සුරක්ෂිත කරලා පෝෂණය කරනවා කියන එකේ අදහස් වෙන්නේ තථාගත ධර්මය හා විනය උල්ලංඝනය කරන්නේ ඒ අඩුපාඩුවක් කරන්නේ නැහැ කියලා. ඒ වගේම තථාගත ධර්ම විනයට එකතු කිරීමක් කරන්නේ නැහැ කියන එක තමයි පැහැදිලිවම තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. එහෙනම් 9 වෙනි වගන්තියට අනුව අධිකරණ බලය ශාසනයේ බික්කුවට දෙනවා කියන එක හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. එය උල්ලංඝනය කිරීමක්. එනිසා අපි අධිකරණයට යනවා, ශ්‍රේෂ්ඨ අධිකරණයට යනවා මේ කටයුත්ත කළොත්. ඒ වගේම ශාසනය තුල මතු විශාල වශයෙන් අර්බුද රසක් මතු කරන්න මේ පියවර හේතු වෙනවා මෙය නීතිගත කළොත්. යම් රාජ්‍ය අනුග්‍රහයක් ලබන කල්ලි කණ්ඩායමක් වරදාන වරප්‍රසාද දිනාගත් අත්නෝතික මතික කොටසකට මර්ධනකාරීව බික්කු සමාජයේ මර්ධනකාරීව මෙහෙවන් පාලනය කරන්න කටයුතු කරන්න මෙයින් බලතලයක් ලැබෙනවා ක්‍රියා කරනවා. මොකද අපි පැහැදිලිව දන්නවා මේ ශාසනය ඇතුලේ අපි කටයුතු කිරීමේදී දූෂිත බික්කුව කියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසාවන් ගායත්වා පබ්බාජේත බම්බන්තේ අනුකම්පං උපාදාය කියන පරිදි චීවරය ලබා ගත්තා වූ පිරිස එය නොකර රැකියා කිරීම, ව්‍යාපාර කිරීම, දේශපාලනය කිරීම සහ නොයෙක් මෙකි නොකී ධර්ම විනයට පටහැනි ශාසන ප්‍රතිපදාවට පටහැනි අමුමේ ධර්මයේ දූෂණය කරමින් විකෘති කරමින් කටයුතු කරගෙන යන මේ වකවානුවේ සහ එදා මෙදා තුල කටයුතු කරගෙන ආපු මේ ගමන් මඟ තුල ඔවුන්ටම අධිකරණ බලයකුත් සැපෙවොත් මොන වගේ විවර්ෂණයක් කරා මොන වගේ ශාසන අර්බුදයක් කරා මේ ශාසනය මේ තථාගත සම්බුද්ධ දේශනාව හා විනය රැගෙන යාවිදයි කියන බරපතල සැකය සහ බරපතල විවර්ෂණයට අනුබලයක් අනුග්‍රහයක් දීමක් සිද්ධ කරනවා මේ හරහා. ඒ නිසා පැහැදිලිව අපිට ප්‍රකාශ කරනවා තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනය පරිපූර්ණයි සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං ප්‍රකාශේති. එහි තවත් කිසිවෙකුට ඌණපූර්ණයක් කරන්න පුළුවන් තැනක් ඉඩක් නැහැ. බික්කුවගේ විනය කටයුතු සම්බන්ධව ශාසනය ඇතුළු කටයුතු කරන්න හොඳටම ප්‍රමාණවත් විනය පද්ධතියක් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. එය ක්‍රියාත්මක කරන්න හුදෙක් බික්කු සංඝයාට නොහැකියාව මත මේ අධිකරණ බලය ඉල්ලනවා. කල යුත්තේ කුමක්ද තිබෙන බාධාව ශාසනය ඇතුලේ වැරදි කරන බික්කුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුණු ආකාරයට පරීක්ෂණයක් කරලා සීමාවට රැගෙන ඒ බුදුරජාණන් වහන්සේ කී ආකාරයට විනිශ්චය කරලා සිවුරු අතහැරලා උපවැදි කරලා යවිය යුතුය යවන්නත් අවශේෂ දඬුවම් ක්‍රම නියම කරලා ඔවුන් පිරිසුදු කරලා නැවත ශාසනික මගට අවතීර්ණ කරගන්නත් තියෙන අපහසුතාවය කුමක්ද කියන එක පිළිබඳව මේ බික්කු පිරිසකින් අපි ප්‍රශ්න කරනවා. හොඳටම ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නීතිමය
ප්‍රතිපාදන රටේ තිබෙනවා පුරවැසියා බික්කුවක් ගිහි පැවිදි ඕනම කෙනෙක් මෙරට ඕනම පුරවැසියෙක් යම් වරදක් කරනවා නම් රාජ්‍ය නීතියට අනුව දඬුවම් කරන්න රාජ්‍ය නීතිය හොඳම ප්‍රතිපාදන තිබෙද්දී බික්කුවට වෙනම අධිකරණ බලයක් බික්කුවට බලයක් දෙන්න තියෙන අවශ්‍යතාවය කුමක්ද? ඒ බලය ඒ නීති පද්ධතිය තථාගත බුදුරජාණන් වහන්සේ විනය පිටකේ මැනවින් ස්ථාපිත කරලා තියෙනවා. එය පිරිසිදුව නිවැරදිව නිවැරදි පිරිසිදු බික්කු සංඝයා අතින් එය විනිශ්චයට ලක් කරලා බික්කුව හික්මවන්න කියන සිහිපත් කිරීම අපි පැහැදිලිව සිහිපත් කරනවා. එයින් පිට යන්න කටයුතු කරන්න ගත්තොත් අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ විතරක් නෙවෙයි අපි ඒට ප්‍රබල විරෝධයක් ප්‍රකාශ කරනවා. ඒ වගේම ජනාධිපතිතුමාට බොහොම කාරුණිකව සිහිපත් කරන්න කැමති ඔබ මේ අත තියන්නේ තථාගත සම්බුද්ධ විනයට සම්බුද්ධ ශාසනයට බුදුරජාණන් වහන්සේ ඉක්මවා යන්නයි ඔබ මේ කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේට වැරදුණු අතපසු වුණු මගහැරුණු දෙයක් ඔබ පූර්ණය කරන්න යන්නේ. ඒකේ අර්ථය ඔබ බුදුරජාණන් වහන්සේට එහා ඉන්න පුජ්‍යලෙක්. බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණු වැරද්ද පූර්ණය කරන්න ආපු අමුතු ශාස්ත්‍රවරයෙක්. ජනාධිපතිතුමනි මේ බරපතල වරද සිද්ධ කරගන්න එපා. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ කටයුත්ත කරන්න යෑමේදී සැරසීමේදී අපි මේ අනතුරු ඇගවීම කරා මේ තථාගත සම්බුද්ධ ශාසනයට විනයට ධර්මයට අතපවන්න එපා. හරියට කරුණු නොදැන ඔබ තුමල්ලා වටේ ඉන්න ධර්ම විනය පිරිසිදු අනුගමනය නොකරන ධර්ම විනය පිරිසිදුව විග්‍රහ කරගත්තේ නැති අතලොක්සක් බික්කුන්ගේ උපදෙස් ලබාගෙන ඔබලා මේ ගන්න අත්නෝමතික ක්‍රියාකාරකම් නිසා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුවුණු අකරතැබ්බේ විවේචනයට වඩා බරපතල විවේචනයක් ඔබතුමන් සිද්ධ කරගන්නවා. මේ කටයුත්ත ඔබතුමන් නොදැන කටයුතු කරන්න ගියොත්. එනිසා ඒ කාරුණික සිහිපත් කිරීම ඔබට සිද්ධ කරන ගමන් අපි පැහැදිලිව මේ රටට ප්‍රකාශ කරනවා තථාගත බුදුරජාණන් වහන්සේ බික්කු සංඝයාට නිවන් දකින්න අවශ්‍ය පිරිසිදු ධර්මය දේශනා කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන විනය පද්ධතිය ඊටාම සුරක්ෂිතව පිරිසිදුව අඩුවක් නැතුව ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. බික්කු සංඝයා අතරේ එහි විනිශ්චයක් සිද්ධ කර ඒ බික්කු පිරිසිදු කර නැවත පිරිසිදුව මාර්ගයට අවතීර්ණ කරන්නත් උපැවිදි කර ගෙදර යවිය යුතු බික්කු උපැවිදි කර ගෙදර යවන්නත් ප්‍රතිපාදන හොඳටම තථාගත බුදුරජාණන් වහන්සේ දීලා තිබෙනවා. ඒ අනුගමනය කරනවා විනා රාජ්‍ය බලයක් අරගෙන බාහිර බලයක් එකතු කරගෙන ධර්ම විනය අමුමේ උල්ලංඝනය කරමින් කටයුතු කරන්න බුදුහාමුදුරුවෝ ඉක්මවා යමින් කටයුතු කරන්න අත්නෝමතික බික්කු පිරිසකට බලය පවරන්න යෑම ඒ තථාගත ශාසනය ඉක්මවා යෑමක් කියන එකත් අපි රටේ පුරවැසියාට සිහිපත් කරනවා. ඒ වගේම රටේ පුරවැසියාට අපි සිහිපත් කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියට අනුව කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය පෝෂණය කරලා සුරක්ෂිත කරනවා කියලා. එහෙමනම් එහි අඩුපාඩු පූර්ණය කරනවා කියලා එතන නැහැ. මේකේ අඩුපාඩුවක් තියෙනවා. ඒක පූර්ණය කරලා සුරක්ෂිත කරනවා පෝෂණය කරනවා කියලාත් නැහැ. ඊට වඩා වැඩි දෙයක් එකතු කරනවා ඒ කියන්නේ. එහි තියෙන දෙයක් උල්ලංඝනය කරනවා කඩනවා කියලාත් නැහැ. ඒ තියෙන ධර්ම විනය සුරක්ෂිත කරලා පෝෂණය කරනවා කියලයි 9 වෙනි ව්‍යවස්ථාවෙන් කියන්නේ. එhmenan අපි කලින් සිහිපත් කරා වගේ රැකියා දීම, වරප්‍රසාද වරදාන දීම, තනතුරු තාන්නමාන දීම සහ බික්කුවට අදාළ අධ්‍යාපන ක්‍රමය දූෂිත කරලා පවත්වාගෙන යාම, ඒ සඳහා රාජ්‍ය මුදල් භාවිතා කර රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම කියන ප්‍රබල කාරණා රසක් මේ ඇතුලේ තියෙනවා. මේ ඇතුලේ පැහැදිලි නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලිවම දිගින් දිගට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා. රාජ්‍ය මුදල් අවභාවිතා කරලා තියෙනවා. එනිසා මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරලා එය නිවැරදි කරන්නයි අපේ යෝජනාව. අන්න එතකොටයි මේ ශාසනය පිරිසිදු වෙන්නේ. බික්කුවට වැරදි කරන්න බැරි වෙන්නේ. සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසංගයත්තා පබ්බාජේත මම් බන්තේ අනුකම්පං උපාදාය කියලා. මේ පැවිදි මාර්ගයේ ඉල්ලගත්ත බික්කුවට නොගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් දීලා ඒ බික්කුව ශාසනයට ගත්ත දවසේ ඉඳලා බණ භාවනා ධර්ම විනය මැනවින් උගන්වන්නේ නැතුව අනාගතේ රැකියාවක් කරන්න
අනාගතේ රට හදන්න අනාගතේ විවිධ ව්‍යාපාර කරන්න පාර කපලා තියලා ධර්ම විනයෙන් බික්කුව ඈත් කරලා ඔහුමගින්ම නැවත අධිකරණ බලයක් ලබා ගන්න හදනවා. ඔහුටම නැවත අධිකරණ බලයක් ලබලා දෙනවා. ශාසනයේ ධර්මදර විනයදර ශික්ෂාකාමී බික්කු සංඝයා පිරිසක් ඉන්නවා. මේ සමාජයේ උදෙක් මතුවලා ඉන්න දේශපාලනය කරන ව්‍යාපාර කරන රැකියා කරන තාන්න මන්න දරාගත්ත බූදල් තර කරගත්ත මේ අයට තමයි මේ අධිකරණ බලය අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේ රටේ මේ බෞද්ධ ජනතාවට කාරුණිකව සිහිපත් කරනවා බොහොම ශික්ෂාකාමී විනයගරුක ධර්ම විනය හැසිරෙන බහුතර භික්ෂු සංඝයක් ඉන්නවා. බහුතර භික්ෂු සංඝයක් ඉන්නවා. ඒ අයට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒ අය මේ සාකච්ඡා වලට කැඳවන්නේ නැහැ. එහෙම කැඳවනවා නම් මේ කාරණා පැහැදිලිව නිරවුල්ව පෙන්වලා දෙන්න පුළුවන්. සම්බරතාවයක් එතන තිබෙනවා. එහෙම විනිශ්චයක් මේ රාජ්‍ය නායකයෝ ලබා ගන්නෑ. එක්තරාම බූදල්කාරී කණ්ඩායමක් එක්තරා නොමග ගියපු උගත්කමින් විතරක් හිතන ඒ බික්කුවට නොගෙන ලැබෙන අධ්‍යාපනයෙන් මහාචාර්ය ආචාර්ය වුණු ඇත්තන්ගේ උපදෙස් පරිදි නොමග යමින් මේ අත්නොමතිකව මේ ක්‍රියා කරන විනය විරෝධීව මේ ක්‍රියා කරන රාජ්‍ය නීතිය නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මේ කරන මේ තීන්දුව මේ ක්‍රියාත්මක කරන්න යන ඒවට අපි දැරිසේ විරෝධී ප්‍රකාශ කරනවා. ඒක හුදෙක් මගේ තනි හඬක් විතරක් නෙවෙයි කියන එකත් සිහිපත් කරනවා. ඒ නිසා අපි මේ විදියට අත්නොමතිකව කටයුතු කරන්න ගියොත් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වුණායි කියන කාරණාව මතත් අපි ක්‍රියා කරනවා කියන එක සිහිපත් කරනවා. සුවපත් වේවා.